මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද වෙසක් පොය දවස මම උදෙන්ම නැගිටලා කිරි ආහාර සකස් කරා. කිරි ආහාර, කොත්තමල්ලි, කෝපි, අෂ්ටපාන වලින් එකක් වන අම්බපානය, උණු පැන්, සිසිල් පැන් ඔය ටික අපේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට පූජා කරගත්තා. මම මේ කරන දේවල් වල පොඩි හෝ වැරද්දක් තිබුණොත් සමා වෙන්න. මම බෞද්ධ කෙනෙක් නෙවෙයි. මම කතෝලික කෙනෙක්. හස්බන්ඩ් තමා බෞද්ධ. ඉතින් හස්බන්ඩ් ගෙනුත් අහගෙන මමත් දන්න විදිහට පිළිසිඳුවට පිළිවෙලට තමා ඒ දේවල් කරගන්නේ. මම හැම පෝයකටම මේ විදිහට කිරි ආහාර සකස් කරලා පූජා කරගන්නවා. මම මේ කරගත්ත පින ඕගොල්ලෝ සියලු දෙනාටත් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් අපි චුට්ටක් එළියට යන්න හදන්නේ. අපි මුලින්ම යන්නේ බෝවත්ත ශ්‍රී අඟුලිමාල මහා සෑයට. අපිට ගොඩක් දුර නැහැ. අපේ ගේ ගාව ඉඳලා විනාඩි 15ක වගේ දුරකින් තියෙන්නේ. අපි මල් පාන් හැම පූජා කරලා ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. දැන් අපි යන්න හදන්නේ කෑම කන්න. මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ කංජුක්කුලියේ. මෙතන කෑම නම් හරිම රසයි, මාරම පිළිවෙලයි, මාර පිරිසිදුයි. ස්ටාෆ් එකත් හරිම හොඳයි. අපි කෑම එහෙම කාලා දැන් ආවා. මට බුදු පහන කියන්න ස්ටෑන්ඩ් එකක් ගන්න ඕන වෙලා තිබුණා. ඒක බලන්න මම කැමති විදිහේ ස්ටෑන්ඩ් එකකුත් තෝරගෙන ඒකත් අරගෙන දැන් ඉතින් මේ ගෙදර යන්න තමා හදන්නේ. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thank you for watching.